ඉතින් මේ ලස්සන ප්ලේස් එකක් මෙන්න මේක රිවිව් කරනවා. යාර අලිය දින කියලා බලනවා. කො අර අතන. අදහත් මේ ගෙනත් තියෙන මොඩල් එක ඔයාලට පේනවා මෙතන බලපු ගමන් හයිපර් බූම් 820 මේක ලංකාවට ගෙන්නන්නේ නෙල්සන්ස් කියන ආයතනය විසින්. ඒක 10 වූෆර් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මයික්‍රොෆෝන් දෙකක්. මේක බ්ලූටූත් වලින් වැඩ කරනවා. සුපිරි භාණ්ඩයක් ගෙනත් තින්න අදත් මේකෙත් ෆුල් රිවිව් එකක් ගෙනවද? එහෙනම් අතෙන්ට යන් අපි. ඉතින් අද ගෙනත් තින භාණ්ඩේ මේ වගේ ප්ලේස් එක උණගත් එක්ක සෙට් වෙලා ඉද්දි ඩාන්ස් එකක් දාලා සින්දුවක් කියලා කියන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක් තමයි අද මේ ගෙනත් තින්නේ ඔයාලගේ ඉස්සරහට මම. අදත් මේ ගෙනත් තින මොඩල් එක ඔයාලට පේනවා මෙතන බලපු ගමන් හයිපර් බූම් 820 මෙතන 820 නෑ මේ පැත්තේ තමයි තියෙන්නේ. මේකේ මොඩල් එක 820. ඒ වගේම මේක හදන කම්පැනි එක Canvox කම්පැනි එක තමයි මේක හදන්නේ. ඒ වගේම කියන්න ඕනම කාරණයක් තියෙනවා මේක ලංකාවට ගෙන්නන්නේ නෙල්සන්ස් කියන ආයතනය විසින්. ඉතින් මේ නෙල්සන් කියන කම්පැනි එකට වසර ගානක පළපුරුද්දක් තියෙනවා මෙන්න මේ වගේ දේවල් ගෙන්නන එක සම්බන්ධයෙන්. ඒකින්ද ඒ කාරණේ ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඉතින් පැත්තෙන් බලපුවාම මේක අපිට පේනවා මම කියලා කිව්වා මොඩල් එක හයිපර් බූම් 820 කියන මොඩල් එක තමයි මේක. ඒ වගේම මෙන්න මෙතනත් අපිට බ්‍රෑන්ඩ් අපේ මේකේ කියන්නේ කම්පැනි එකේ නම මෙතන ආයෙත් හයිලයිට් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තමයි අපිට හැම දෙයකම ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. ඉතින් මේක තමයි මේ දේවල් ටික තියෙන්නේ. මේක 210 පාටි බොක්ස් එකක්. ඒ කියන්නේ අඟල් 210 පාටි බොක්ස් එකක් මේක. 210 වූෆර් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මයික්‍රොෆෝන් දෙකක්. ඒක මේකට වැදගත්. අතන මෙතන දීලා තියෙන මයික්‍රොෆෝන් දෙකක ෆොටෝස් දෙක. ඒ වගේම මේක USB and TF card අපිට ඉන්පුට් කරලා අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ FM රේඩියෝ කියනවා. කියන්නේ අපිට මේක ඒක සපෝට්. මේක Bluetooth වලින් වැඩ කරනවා. ඒ වගේම AUX ඉන්පුට් එකක් තියෙනවා. mic ඉන්පුට් එකක් තියෙනවා. guitar ඉන්පුට් එකක් තියෙනවා. power supply එක AC and DC ඉස්සරහදී කියන්නම්. බැටරි එක 9 ampere බැටරි එකක් තමයි තියෙන්නේ මේකට. accessories ගැන කතා කරන රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. power cord එකක්, user manual එකක් සහ DC cable එකක් සහ mobile cable එකක් මේකට තියෙනවා. එහෙනම් අපි unbox කරගෙන බලමු. ඉතින් මෙන්න මෙතන අන්බොක්ස් කරපු ගමන්ම මයික් දෙක බලා ගන්න පුළුවන්. මයික් දෙකක් මෙතන තියෙනවා. ඒ වගේම මේක කිසිම හානියක් නම් වෙන්නේ නැති විදිහට තමයි මේක රිෆෝම්ස් දාලා ෆික්ස් කරලා තියෙන්නේ. අපි මේකේ වැඩි විස්තර ගැන කතා කරන්න වෙන ලොකේෂන් එකකට shift වෙමු. අපි දැන් ඇවිත් තියෙනවා සුපිරි ලොකේෂන් එකකට. ඉතින් සුපිරි ලොකේෂන් එකට ඇවිත් තියෙන්නේ. ඒකින්ද අපි දැනුත් ඇවිත් තිනවා ඒ වගේම ලොකේෂන් එකකට මෙන්න මේ හයිපර් බූම් 820 කියන භාණ්ඩය අරගෙන. අපි එනම් මේක ඉක්මනට කතා කරලා බලමු. ඉතින් මෙතන ගිහපු ගමන් පට්ටම ලස්සන ඇට්‍රැක්ටිව් ලයිට් සෙටප් එකක් අපිට බලා ගන්න පුළුවන්. එක එක ලයිට්ස් මොඩ්ස් තියෙනවා. මම හිතනවා ඔයාලට පේනද කියලා. පාටින් පාට මාරු කරන්න ඒ වගේ මොඩ්ස් එහෙම තියෙනවා. ඉතින් මේ ලයිට් පැටර්න්ස් එක්ක අපි සින්දුවක් දාලා පෙන්නන මෙන්න මෙතනත් පොඩි ලයිට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ බැටරි ලෙවල් එක. ඒ වගේම ඉන්න මොඩ් එක. ඒ වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් වොලියුම් එක කොච්චර තියෙනවද කියලාත් අපිට මෙන්න මෙතන මෙහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන ගිහපුවම මෙතන තියෙනවා ලස්සන ඩිසයින් කරපු කන්ට්‍රෝල් පැනල් එකක්. එතකොට මෙන්න මෙතන අපිට තියෙනවා එතන මොඩ්ස් කියලා තියෙනවා X-Bass, mic controller, ඒ වගේම light, ඒ වගේම සින්දුවක් එහාට මෙහාට දාගන්න, pause කරන්න, ඒ වගේ facilities මෙන්න මෙතන බලා ගන්න පුළුවන් functions. හරි. ඒ වගේම මෙන්න මෙතන guitar volume. guitar volume කියන්නේ අපි මෙතන guitar එකක් ගහලා අපි මේක play කරන්න පුළුවන්. එතකොට අපිට guitar එකේ volume එක control කරන්න පුළුවන්. එතකොට mic volume. mic volume එකෙන් අපිට mic එකේ ශබ්ද control කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන m tone, mic tone එකත් වෙනස් කරන්න පුළුවන්. ඒකත් අපිට control කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට ගොඩක් control කරන්න පුළුවන්. හරි. ඒ වගේම මෙන්න මෙතන අපිට phone එක රඳව ගන්න පොඩි කොටසක් අපිට මෙතන design කරලා තියෙනවා. මෙන්න මෙතන අපේ power button එක power switch එකක් තියෙනවා. ඔන්න ඒ වගේම මෙන්න මෙතන අපිට charger එක ගහලා අපිට plug කරලා charge කරන එක තියෙනවා. ඒ වගේම TF card කියන්නේ අපි normal chip කියලා පාවිච්චි කරන දේ මෙතන අපිට ගහලා සින්දුවක් අහන්න පුළුවන්. USB තියෙනවා. AUX අපිට බලා ගන්න පුළුවන්. guitar in එකක් මෙතන මේ guitar in එකක්. guitar in එක කියන්නේ අපිට guitar එක ගහලා සින්දුවක් play කරන්න පුළුවන්. ඒ වගේම mic in එකේ දැන් මෙතන තියෙනවා mic දෙකක් මේකටම එනවා. සහ මේකට තව එලියෙන් wired mic එකකුත් ගහලා අපිට
මේ සින්දුවක් කියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන දැන් හදිස්සියක් මෙන්න මේ වගේ ලොකේෂන් එක ලස්සනට වයිබ් එකේ සින්දුව කීකේදී බැටරි බැස්සොත් වයිබ් එක කිල් කරන්නේ නැතුව කෙලින්ම වාහනේ බැටරියට මේක ප්ලග් කරලා සාමාන්‍ය බෆල් එකක් විදියට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොකද මේක බාණ්ඩ ගැන හිතන්නේ. මේ බාණ්ඩේ ඔයාලට මිලදී ගන්න පුළුවන් බත් දෙක මිස්ටෝස් පාලංගන්. ඉතින් පරක්කු නොකරගන්න මේකේ ගාණ වෙන්නේ 68900ක් විතරයි. මං හිතන්නේ මේ ගාණට එක කොහෙවත් දෙනවා කියලා. මේක ගොඩක් වටිනවා. ඇයි දන්නවද මේක මේ වගේ ප්‍රයිස් එකකට මං කොහෙවත් දැකලා නැහැ. මේ මීට කලින් දෙනවා. ඒකින්ද පරක්කු නොකර මේ බාණ්ඩේ දැම්ම මිලදී ගන්න.